අපි හදන්නේ මේ පාර කොත්තු රොටි වලින් නෙමෙයි. අපි හදන්නේ ඕට්ස් වලින්. ඉතින් අපිට ඕන වෙනවා ඕට්ස් boneless chicken. chicken breast එක හොඳයි. ඊට ඔයාලට ඕන වෙනවා බිත්තරයක්. කපපු කැරට්, ඊට පස්සේ ලූණු, green chili, මේ විදිහට කපපු ලීක්ස් ඕන වෙනවා. ගම්බිරිස්, මිරිස් කුඩු, හිමාලයන් පින්ක් සෝල්. මේ මුලින්ම ඕට්ස් ටික ඕට්ස් ග්‍රෑම් 45 භාජනයකට දාලා, සීල් කන්න පුළුවන් භාජනයකට දාලා, උණු වතුර දාලා විනාඩි 10ක් විතර තඹ ගන්න. හරියට කපාගත්තු ඉගුරු සිදුලුණු ටිකක් දාගෙන ඒත් එක්කම අර චිකන් කෑලි ටිකත් මේකටම දාගන්න. චිකන් කෑලි වල පාට රන්පාන් පාට වෙනකොට ඊට පස්සේ අර එළවලු ටිකත් මේකට දාලා විනාඩි 5කට විතර පස්සේ අර ගම්බිරිස් කුඩු ටිකයි මිරිස් කුඩු ටිකයි අර හිමාලයන් සෝල්ට් එකයි අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. හරි ඊට පස්සේ අපි අර තඹගත්ත රෝල්ලොට්ස් ටික පෙරලා වතුර අයින් කරලා මේ භාජනයට දාගන්නවා. ඊට පස්සේ බිත්තරයකුත් එකතු කරගන්නවා. හරි ඊට පස්සේ විනාඩි කිහිපයක් හැඳි ගාලා ඊට පස්සේ අපි ආපහු පීනෙන් වහලා මේ විදිහට තව විනාඩි 2ක් විතර තියෙනවා. ඔන්න අපේ කොත්තුව හදලා ඉවරයි. දැන් ඉතින් උණු උණුවෙන් රස බලන්න තමයි තියෙන්නේ. ඔයාලත් උත්සාහ කරලා බලන්න යාළුවනේ. ජය වේවා.